පහුගිය කාලේ මට පුදුම සිද්ධියක් වුණා. අපේ පන්සලේ උදේ පාන්දරම කෙනෙක් ඇවිල්ලා අතු ගන්නවා. මම ඇහුවා අපේ ළමයෙක්ගෙන් කවුද අතු ගන්න ළමයා? ඔබ වහන්සේ දන්නේ නැද්ද? මේ ගමේ මෙන්න කුඩු විකුණපු එක්කෙනා. එයා තමයි කුඩු බොනවා විකුණනවා. බලන්නකෝ මේ අද අතු ගන්න මං කෑ හේතුව. අර හාමුදුරන්ගේ බණ අහලා. ඉතින් බලන්න කොච්චරනම් වටිනවද? කොතරම් ශ්‍රේෂ්ඨද? අර වාගේ මද්ද්‍රව්‍ය විකුණපු, මද්ද්‍රව්‍ය පාවිච්චි කර මුළු සමාජයක්ම විනාශ කරන පුද්ගලයෙකුට ඉදලක් කරන් පන්සලේ බොමලු අතු ගන්න තරම් මේ ආකර්ෂණ තත්ත්වය ලබා දුන්නේ කවුද? ඇත්තටම වහන්සේට පිළිසිද්ද වෙනවා. අපි ඔබ වහන්සේත් එක්ක ඉන්නවා. ඒ නිසා මම සියලු දෙනාටම ආරාධනා කරන ස්වාමින් වහන්සේලාට විශේෂයෙන් අපි කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙමු. අන්නේ අනාථ වෙච්ච නමයි ගොඩගත්තේ ස්වාමින් වහන්සේගේ ඒ බටේ ඉන්න ඒ ආකාශයෙන් ලක් වෙච්ච රැල්ලට ලක් වෙච්ච සියලු දෙනාටම අපි කල්යාණ මිත්‍රන් වහන්සේලා හැටියට නිවට අවබෝධ කර ගැනීම සඳහා නිවනට අවතීර්ණ කර ගැනීම සඳහා ධර්මය අවබෝධය ලබා දෙන හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම මම ඉල්ලා සිටිනවා. මොකද වැවක ගිලෙන්ට යන මිනිසු ටික ගිලෙන්ට යන්න නොදී උන්වහන්සේ ගොඩ දාලා දෙනවා. පන්සල විවේචනය කරපු, හාමුදුරු විවේචනය කරපු මේ සමාජයේ නැවත පන්සල් කරා යොමු වෙනවා. නමුත් ගොඩක් අයගේ මතේ තියෙන්නේ මේවා නිවන් මාර්ගයට අවශ්‍ය කරන ධර්ම දේශනා නොවේ කියලා. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ න්‍යාම පහක් දේශනා කරන එයින් කම්මන්‍යාම ධම්මන්‍යාම. මේ කම්මන්‍යාම ඉන්න අයට ධර්ම අවබෝධය ලබා දෙන්න අමාරුයි. ධම්මන්‍යාමයට ගන්න අමාරුයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුකේ ඉන්න අය, එහෙමට පව් කරන අය ධර්ම අවබෝධයක් ලබන්න තරම් පිනක් නැහැ. එහෙමනම් ඔවුන් ඒ මාර්ගයෙන් පින් කරන මාවතට අපි යොමු කරන්න ඕනේ. අන්න ඒක තමයි ස්වාමීන් වහන්සේ කරන්නේ. පවට බැඳිලා ඉන්නේ අය, දුකේට බැඳිලා ඉන්න අය එයින් නිදහස් කරගෙන දැන් Taman පින් මාවතක් මාර්ගයක් උන්වහන්සේ ඇති කරලා තිබෙනවා. දැන් අපිට තිබෙන්නේ ස්වාමින් වහන්සේලා හැටියට, ගිහියන් හැටියට, උපාසක උපාසිකාවන් හැටියට අන්න ඒ ගොඩගත්තේ ළමයි ටික ධර්මාවබෝධය ලබා දෙන්න කල්යාණ මිත්‍ර බවට පත් කරන විතර. අපි දොස් කියනකෙන් උන්වහන්සේට ගරහන එක නෙමෙයි කරන්න ඕනේ. උන්වහන්සේ යන දියේ ගිලෙන කට්ටිය එළියට අරගෙන අපිට තිබ්බා. දැන් අපි ඒ අයට කල්යාණ මිත්‍රයෝ හැටියට ධර්මාවබෝධය ලබා දෙනවා.